එතනම් චමින්ද මල් ඉන්නවා වගේ. ඔක තමයි කඩපිල් ගන්න එකේ කිව්වා කියන්නේ ගමේ උන් හිටපන්කෝ වලද වැඩක් කරන්න. පුත් දන්නේ අකට කරන්න හිටපන්කෝද. චමින්ද මල් චුට්ටක් එන්නකො මෙහෙට. බලන්න පුත් දන්නේ වගේ. බලට තාම අනම්මනම් කියන ගතිය ඇරලා නැහැ නේද? ගමේ මිනිහෙක් උඹලට දියුනෙනවා. බලන්න ඉන්න බෑ කවදාකවත්. ඒකයි උඹලගේ තියෙන ඔය කුහකකම ඊර්ෂ්‍යාව. තවම චීත් අඳින ගතිය ඇරලා නැහැ බා. ලැජ්ජයි බා. තොපි මොකද්ද කරන්නේ? තොපි ගමේ සුරුට්ටු කොට බීඩිය දැද එක එකගේ පක්කාලි කර කර කසිප්පු පෙර පෙර අහට කර කර බලගේ රස්සාවද්ද ගිහලා බං ඕක බං ඈ ලස්සන ජැන්ඩියට නම් බල ඇඳලා ඉන්නවා ඉතින්. හිටියට ඉතින් අපි දන්නේ නැත්නම් ගමේ ඉන්න බේබල් සෙට් එක මට තොපි නම් පෙන්නන්න බෑ. එහෙනම් තෝද ගමට ගම්මේ උන්ට ඔත්තු දීලා පොලිසියට කෙලෙව්වේ මට. යකෝ ලැජ්ජ නැද්ද බං එකට ඉඳලා උඹ මගෙන් පැකට් එකක් රකින් මට මගෙන්ම බීලා මට කෙලවන්න. තොපි දැනගනියව. තොපේ පවුලොම් මම බාවන හරිද? මට ලොකු නෙමෙයි බං. ඊයේත් මම හිරේට ගිහිල්ලා ආවේ. පෙරේදත් පොලිසිය මම හිටියේ. බයිසිකලෙ බං පොලිසියෙන් එල්ලෝ බං. ඒකට මේ ටිකේ ලෝය කෙනෙක් සෙට් උන්නේ නැහැ බං. ඒකයි බං.